හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලද? සාදරයෙන් පිළිගන්නවා CSK Short Stories YouTube channel එකට. ඔන්න ඉතින් මම අදත් ඔයාලට ලස්සන කතාවක් අරන් ආවා. අද මම ඔයාලට කියන්න යන මේ කතාව ඔයාලගේ ජීවිතයට මොනවම හරි අලුත් දෙයක් එකතු කරයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව සම්පූර්ණ කතාව අහන්න යමුද? මීදුම් වලා. ඔයා වෙනස් වෙලා සිටිජ. මම කඳුළු පිරිදැසින් පැවසුවමි. ගෙදර අවගම ඔලුව කන්නතුව ඉන්නම පෑදුදනකි. ඔහු කාර්යාල බෑග කෑම මේසය මතට විසිකර කාමරයට ගියය. මම කඳුළු රූරා වැඩෙන විට ඔහු දෙස බලන් උන්නෙමි. ඔහු හා මා විවාහවී තවම මාස 6ක් පමණි. විවාහ යෝජනාවකින් අප විවාහ වුවද ඔහු මට සලකුවේ මා පිළිබඳව සොයා බැලුවේ කුඩා දරුවෙකුට මෙනි. නමුත් මාස 2-3කට පසුව ඔහු වෙනස් වූයේ සිතාගත නොහැකි ලෙසය. සිදිජ. මම කාමරයට ගොස් ඔහුට කතා කළෙමි. ටයිපටිය ගැලවූ ඔහු ෂර්ටය ගැලව විසිකරය. සිදිජ. මම ඔහුට කතා කළෙමි. මොකද යකෝ? ඔහු ගිගුරු හෙයින් මම බොහෝ වියවුනෙමි. අනේ ඇයි සිතුජමේ? ඔයා මට ආදරේ නැද්ද? මම හඬමින් ඇසුවෙමි. ඔහු මගේ කොපුල් තරයේ මිරිකා ගත්තේය. මට මගේ පාඩුවේ ඉන්න දීපන් ගණකි. ඔහු වේගවත් පියවර තබා නාන කාමරයට ගිය අතර රිදුම් දෙන කොපුල් මම පිරිමැද ගත්තෙමි. අද ඔය අසුම කෑම හැදුවේ. ඔහු නාගෙන පැමිණි විට මම මහත් ආදරයෙන් ඔහුට කෑම පිඟාන ලබා දුන්නෙමි. ඔහු කිසිවක් නොකියා කන්නට විය. සිතිජ. මම සෙමින් ඔහුගේ ඔරහිසකට වාරුුනෙමි. මංගට ගොඩක් ආදරී මගේ වස්තුව. මට නපුරුවෙන්න එපා වට ගොඩක් දුක හිතෙනවා. ඔහු ඔරහිස ගස්සා මා විවත් කළය. මම වේදනාවෙන් ඔහු දෙස බලා උන්නෙමි. අනේ ඇයි මේ? ඔහු එක්වරම පත්පිඟාන පොළොවේ ගසා ඉඳුල් අතින්ම මගේ කම්බලට ගැසුවේය. මම කම්පනයෙන් ඔහු දෙස බැලුවෙමි. මට උඹව අප්දෙරියයි. උඹව දකින්නවත් මම කැමති නෑ. මම මහා හැඩින් හදන්නට ගත්තෙමි. මං අවුරුදු ගානක් සහලට ආදරය කරා. ඒත් අම්ම මව බලෙම උඹට බැන්දෙව්වෙත් සහලි රට ගිය නිසා. ඒත් සහලි ආය ආවා. මං බැන්ද කියලා ඒක විලාපතීදී අඬනවා. මට මගේ කෙල්ලව මතක් වෙනකොට උඹව මොරන් කන්න හිතනවා. මම බොහෝ කම්පා වනෙමි. ඔයා යට හදරේ නම් ඇයි මම බැන්දේ? මම මහහදින් හඬමින් නැසුවමි. මට වෙන කරන්න දෙයක් තිබ්බ නැති නිසා. මංබට හොඳට සැලකුවා. ඒත් ආදරේ කරේ නෑ. මට එම වදන් දරාගත නොහැකි විය. මම හඬන අතරේම ඔහු දෑතින්ම හිසකෙස් ඇදගෙන පුඩුවේ ඉඳගත්තේය. සොරි දනුකි. බොහෝ වෙලාවකට පසු ඔහු මා අසලට ආවිට මම හඬා ඉදිමනු දැසින් ඔහු දෙස වැළුවෙමි. එපා සිතිජත් එපා. මම හඬාගෙනම කාමරයට දිවගොස් දොර ලොක් කරගත්තෙමි. එතනම බිම වාඩිවී මම හදන්නට වුණේ කිසිවක් සිතාගත නොහැකිවය. දානුගේ දොර අරින්න. මම හඬමින්ම උන්නෙමි. ඔහු වාහනෙන් පිටව යන හඬ මට ඇසුණේ. මම හඬමින්ම සාලයට ගොස් බිම වැටී තිබූ බත් සියල්ල අස්කර පිඟානේ වූ වීදුරු කැබලි දස් කළමි. නාන කාමරේද ආ මම දුටුවේ වීදුරු කැබැල්ලකට කැපී ලේ ගලන මගේ ඇඟිල්ලකි. එහි වේදනාවවත් මට හරියට නොදැනුනේ ඔහු නිසා ඇතිව සිතවල නිසාය. ඒ දුටු මම යළි හඬන්නට ගත්තෙමි. අවසානයේ හොඳින් නාගත් මම ගිනිගත් හදින් වෙනත් ඇඳුමකට මාරුවනෙමි. කල හැක්කක් මට සිතාගත නොහැකි විය. මම ඇමතුමක් ගත්තේ සිතජගේ හොඳම මිතුරා වූ අකේෂතය. හැලෝ නංගි. මට කිසිවක් කියාගත නොහැකිව ආඩුම් වෙන්නට විය. නංගි ඇයි මේ? කෝ අදන්න එපා මට කියන්නප මොකතුනේ කියලා. මම හඬමින්ම සියල්ල පැවසුවෙමි. හරි අහන්නකෝ ඔයා ටිකක් නිදාගන්න. මං සිතිජට ගන්නම්.
ඔහු තවත් බොහෝ සැනසිලිදායක වදන් පැවසුවද මම ඔන්නේ ගිනිගත් හදිනේ. අවසානයේ ඔහුට සමුදුන් මම යහනය හාන්සි විය. මධ්‍යම රාත්‍රියට ආසන්නව කවුරුන් හෝ දොරට ගසන්නට විය. මම නිදිමතින් අවදිවුනෙමි. මට නින්ද ගියේ කීයටදැයි මම දැනුන්නේ නැත. දනුගේ අරපං එක. සිතජගේ කෝපවත් හඬට මට බිය ඉපදුණි. නිදිමතෙන්ම මම ගොස් කාමරේ දොර විවල කර අතර එසනින් මට දරුණු කම්මුල් පාරක් ලැබුණි. අනේ මට හැඳුම් එන්නට විය. වැල්ලි උඹ ඔය ටිකට ඔකේෂට ඔක්කොම කිව්වද? ඔහු යළි මගේ කම්මුලට පාරක් ගැස්සුව අතර එය පෙරිටත් වඩා දරුණු විය. මම බිම ඇද වැටුණි. එපා සිටිජ. හේද නොවසාම අතින් පයින් සිතිජුමට පහර පිට පහර දුන්නේ මම මර හඩින් කෑක සද්දිය. යකෝ පිස්සුදුඹට. කවුරුන් හෝ සිතිජ ඇද පසිකට දැම්මව අතර මම දුටපේ අකේෂගේ රුවය. වරෙන් මගේ ගෑනි උඹට ඔක්කොම කියන්න ඇත්තේ එකගේ මිනි උඹ ඉන්න වෙන්න තිනේ. අකේෂ කම්මුල් පහරක් සිතිජට ගැස්සෝ විට ඔවුන් දෙදෙනා ගා ගැනීමට පටන් ගත්හ. යකෝ උන්ගේ ගෑනි මට ඔක්කොම කිව්වේ ඒකට කියන්න කෙනෙක් නැති නිසා මිසක් මාතික නිදාගන්න නෙවෙයි. අකේෂ නොනවත්වා සිතිජුට පහර දෙමින් කෑගැස්සුවේය. නම මහාඩින් හඬන්නට ගත්තෙමි. දනු කිදුව උඹද මේ? ඉදිරි ගෙදරවුන් සුනිල් මාමා හා ඔහුගේ මිතුරෙකු පැමිණැති බව මම දුටුවෙමි. කෑගැස්සීම නිසා ඔවුන් පැමිණෙන්නට ඇත. නොවත්ත පල්ලයකෝ. ඔවුන් නිවුණා කෑගසමින් සිතිජව හා අකේෂව පෙන් කළහ. පොලොම් බැල්ලි ආය උඹට මේ ගෙදර ඉන්න ඉඩක් නෑ. සිතිජමට පැවසූ විට මම ඔහුවස්සල බිම වැටුණේ. ඇයි මෙහෙම කරන්නේ සිතිජ? මංගෝරි කොච්චර අතරේ කරාද? මං කොහොමත් මගේ කෙල්ලව මෙහිට කියනවා. උඹට එතකොට කොහොමත් මෙහිටක් නෑ. මම ඇලේ හදන්නට ගත්තෙමි. දනකි නංගිය නැගටින්න. අකේෂයා සුනිල් මාමා සමඟ එක්වී මව නැගිට්ටුවහ. උඹට පිස්සුද බොතා මේ කෙල්ලට මෙහෙම කරන්නේ? අනේ ඔයි සුනිල් උඹට අපේ ප්‍රශ්නලින් වැඩක් නෑනේ. අනුන්ගේ සීනි ගෙරන්නතු පලයන්. සිතිජ කෑගසන්නට විය. මූත් තිරිසනෙක්තුව ඔය මෙහින් යන්න. සුනිල් මාමා පැවසුවේය. ඕ මං තිරිසනෙක්. පලයන් ගන්කි. මම හඬහඬාම ඔහුලෙස බැලුවෙමි. පලයන් යකෝ මූුණ දිහ බලන් ඉන්නකෝ. මම තිගැස්සුනෙමි. නංගී ඔයාගේ ඇඳුම් ටික ලෑස්ති කරගන්න. මගේ තොල අගවූ ලේබිඳුවක් පිස අකේෂයා පැවසෝ විට මම සිහිනයෙන්ෙන් ඇඳුම් ටික ලෑස්ති කරගත්තෙමි. අකේෂයාගේ වාහනයට නැගීමට මොහොතකට පෙර මම මෙතෙක්කුන් නිවස ලෙස බැලුවෙමි. එන්න නංගී. අකේෂයාගේ හඬට මම මලානිකව ඔහු දෙස බලා රියට නැගගත්තෙමි. ගතේ වේදනාව නිසාම මම සෙමින් පිටුපස් අසනේ හාන්සි වුනෙමි. දනුකි අමාරුයිද? අකේෂය හැසූ විට මම කිසිවක් නොපවසුවෙමි. මම හඬ නෑසෙන ලෙස හඬන්නට ගත්තෙමි. හඬන්න එපා. දෙක සුසුමක් හෙලා අකේෂය පැවසූ විට මම කිසිවක් නොපවසුවෙමි. ඔහු යන්නේ කොහෙටද කියාවත් මම දැන සිටියේ නැත. දනුකිට ඉස්සරහට මොනවා වෙයිද? කමෙන්ට් එකක් දාන් channel එකට subscribe කරන් යන්න ළමයි. නංගී ඔහු මාව සෙල්ලුව විට මම අපහසුවෙන් දැස් හැරියෙමි. එන්න. මට නින්ද ගොස් තිබිණි. මම අස්සනෙන් නැගිට වටපිට බැලුවෙමි. නිවසක් ඉදිරියේ ඔහුගේ රිය නවතා තිබුණි. මම ගසගත්තෙමි. යම් අකේෂය පැවසූ විට මම ඔහු පසුපස ආවෙමි. නංගී? ඔහු දොරට තට්ටු කර ඔහුගේ නැගණියට කතා කළේය. දොර සැනකින් විවෘත විය. අයියේ එන්න අක්කා. අය මං එන බව දැනවන්නාසේ කතා කළ විට මම අකේෂ දෙස බැලුවෙමි.
නමුත් ඔහු මා දෙස බැලුවේ නැත. බය වෙන්න එපා අක්කේ. ඇය මගේ අත අල්ලාගෙන පැවසූ පසු මම නිවසට ඇතුළු වුනෙමි. එන්න දුව. තවත් කාන්තාවක් සෙනෙහසින් මගේ අතකින් අල්ලාගෙන පුටුවේ නිඳ ගැස්සවීය. ඒ ඔහුගේ මවය. මොකද උනේ පුතේ? ඔයා කෝල් එකකින් කිව්වට මට ඔක්කොම තේරුන්නේ නැහැ හරියට. මට දැන් හරියට කියන්න ඕන දේ. ඔහුගේ මව ඇසූ විට ඔහු සියල්ල කියන්නද ගත්තේය. මගේ ගෙදර දුවට ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සියල්ල අවසානයේ ඔහුගේ මව කියන්නට වූ අතර ඔවුන්ගේ කාරුණික බව නිසා මට ඇඬුම් එන්නට විය. අඬන්න එපා දුව. පුතා මේ කෙල්ලගේ ගෙදරයි දන්නවද වුණ දේ? ඔහු මදෙස බැලුවේය. නෑ නන්දේ. මම කඳුළු පිසගැනිමින් පැවසුවෙමි. ඒකට කමක් නෑ. අපි උදේට එයාලට කියමු. ඇය පැවසුව විට මම හිස සැලුවෙමි. අක්කා එන්න. පගේ කාමරේ නිදාගමු. ඔහුගේ නැගණිය පැවසුව විට මම හිස සැලුවෙමි. නංගි අක්කගේ ඇඳුම් බෑග් එක කාර් එකේ. ඒක අරන් එන්න. අකීෂ පැවසුව විට ඔහුගේ නංගි ගස් එය රැගෙනවිත් මගේ අතකින් අල්ලාගෙන ඇගේ කාමරයට මව එක්කගෙන ගියාය. නංගි මං ටිකක් මූණ හොද ගන්නද? හරියක්කේ එන්න වොෂ්රූම් එක පෙන්නන්නම්. ඇය නාන කාමරයට මව ඇරලව යලි ගියාය. කඳුළු රූරා ගැලුවද ආයාසයෙන් හැඳීම වළක්වාගෙන මම මුහුණ මඳක් සෝදාගෙන ඇයගේ කාමරයට නිදාගන්නට ගියෙමි. අකේෂ් අයියාට සිටියේ මව හා නැගණිය පමණි. ඔහුගේ නංගි පසුදා රැකියාවට ගිය අතර නැන්දාද ඇය සේවය කරන කාර්යාලයට ගියේ අකේෂ හා මම පමණක් නිවසේ ඉතුරු වන විටය. නංගි මම මිදුලව බංගුවෙහි ඉඳගෙන උන්න අතර අකීෂ අයියා මගේ අසලට ආවේය. ඔවයි මං ටිකක් සිද්ධිජය එක කතා කරන්න බලන්නම්. එපා අයියේ මං එයාට ගොඩක් ආදරේ කරා. එයාට මං ගැන එහෙම ආදරයක් නැත්තම් මට එයාව එපා. මං ගොඩක් ඉවසවුවා. මම ආයාසයෙන් සිනාවක් ඔහුට පෑවෙමි. ඔහු මගේ කොපුලක් පිරිමදින්නට ගත් විට මගේ සිය ළඟම වෙවුලන්නට විය. කම්මුල එදිමිනා හොඳටම මට අරකව මරන්න හිතනවා වගේ මූණ දකින්නකොට. මම බිව්වලා ගත්ත අතර ඔහුද සිය අත ඉවතට ගත්තේය. නංගි දැන් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? නන්ද කියලා ගියපු විදිහට මං ගෙදරට හැමදේම කියනවායි. ඉස වෙනවේය. තවත් කල්පනා නොකරම මම කාමරයට ගොස් දුරකථනය ගැන අමුතුමකින් අම්මට සියල්ල පැවසුවෙමි. මොනාද ඔබ මේ කියන්න දනුකි? සිතිජ පුතා ඊයේම පිට කිව්වා. උඹ හොරමිනිය එක පැනලා ගියා කියලා. සිතිජ කොච්චර වැදගත් කොල්ලෙක්ද? ආයි ඔබ මට කතා කරන්න එපා. තච්චන දීකි සිතිජට කොච්චර සල්ලි බාගේ තිබ්බද? උඹ මිනිහෝ එක්ක පැනලා ගිහින් අපිටත් ලැජ්ජා කරා. ඇය දුරකථනයේ තැබූ පසු මම හදන්නට ගත්තෙමි. ඇයි නංගි? අකේෂ් අයියා කලබලෙන් මගේ අසලට ආවේය. මම සියල්ල ඔහුට පැවසුවෙමි. ඔහු කිසිවක් නොපවසා මව තුරුළු කරගත්තේය. මට කවුරුත් නෑ. මම එලි හදන්නට ගත්තෙමි. එතකොට මං කවුද? ඔහු මගේ කොපළුවෙන් අල්ලා ඇස්තෝ විට මම ඔහු දෙසම බලාගෙන උන්නෙමි. කවුරු නැතත් මං ඉන්නවා. තේරුණාද? දැන් ආය අඬන්න එපා. මම කඳුළු පිසඳවා ගත්තෙමි. දැන් ගිහින් ලෑස්ති වෙන්නකෝ. අපි ගමනක් යන්න. ඔහු පැවසූ විට මම හිස සැලුවෙමි. අපි කොහෙද යන්නේ අයියේ? සූදානම් වී ඔහු සමගම ඔහුගේ මොටර් රථයෙන් යන අතරේ මම ඇසුවෙමි. ගියාට පස්සෙම බලන්නකෝ. ඔහු සිනාසනා මිස කිසිවක් පැවසුවේ නැත. අනේ මොහොත දුක සැනින් මම සිනහවෙමින් ඔහු දෙස බැලුවෙමි. ඔහු කිසිවක් නොකියා රියෙන් බැසගත් අතර මමද බැසගත්තෙමි.
අනේ ෂෝයි මම බැන්දට පස්සේ මේ සිතිජ මට කලින් ආදරේ බව පෙන්නුවද කිසි දෙනක ඔහුමාව මෙලෙස එළියට එක්කගෙන ගොස් නැත. අම්මා නිසාද හිතර ඉදවගෙන වුන් මට අකේෂ අයියාගේ මෙම සැලකුමත් සිතට දිව උසුමෙන් විය. මම සතුටින් මුහුදුරැළ පෑගුවෙමි. අසරණ වූ තරුණ තරුණියන් කණ්ඩායම දෙපිළකට බෙදී වොලිබෝල් ගසනවා දුටු මම සතුටින් නිදසු බලා උන්නෙමි. නං හිතෙනවද? එතනුන් තරුණයක ඔසෝවෙට මම හිස සැලුවේ ඇයමට විනෝදයක් නිසාය. බෝල් ගසන අතරතුරේ මම දුටුවේ මට මදක් ඈත සිට මා දෙස බලානොන් අකේෂ අයියාවය. මම ඔහුට අත වැනු අතර බෝල් ඇවිත් ඒත් සමගම මගේ පපුව වැදුනි. මට කතා කළ තරුණයා මගේ අසලට ආවේය. වැදුනා නේද නංගි? අනේ ඒක කමක් නෑ. නමුත් ඔහු මගේ ළමයට අතගාන්නට ගත් අතර අසලුන් තරුණයෙක් සිනාසී මට ඇසක් ගැසීය. මම අපහසුතාවයෙන් ඔහුගෙන් ඉවත් වූ අතර එසලින් අකේෂ අයියා පැමිණ එම තරුණයාට පහර පිට පාර ගැසුවේය. අනේ එපා අයියේ. මම කෑගසමින් ඔහු මගේ දෙසට ඇදගත්තෙමි. දනුකි එනවා යන්න. යනවා රෙද්දක් අසේ බෝල් ගහන්න. උඹ ආයි කෙල්ලේට අතක් තියෙනකොට කාපු පාර මතක තියාගනි. ඔහු එසේ පවසා මගේ අතකින් අල්ලාගෙන ඇදගෙන මෝටර් රථය අසලට ආවේය. අනේ අයියේ ඌ කරපු දේ තනුකි මොට්ට උට්ට. ඔහු යළිත් හැරි ආවේගයෙන් යන්නට ගියද මම ඉක්මනින් ඔහුට තුරුළු නෙමි. එපා අයියේ. මට හැඩුම්වෙන්නට ආවේ එක දිගටම මට සිදුවනා දේවල් නිසාය. ඔහුගේ ආවේග ටිකෙන් ටික නිවී යනවා මට දැනුනේ. ඔහු මගේ හිස් අතගානට ගත් පසු මම ඔහුගෙන් ඈත්වුනෙමි. අපියම්. මම කිසිවක් නොපවසා ඔහු සමඟ ගියෙමි. ඔහු මාව රැගෙන ගියේ විශාල අවන්හලකටය. මම ඔහු දෙස පුදුමයෙන් බලුවෙමි. අයියේ මං හිතුවේ අපි ගෙදර යනවා කියලා. ඔහු කිසිවක් පැවසුවේ නැත. ඔහු කෑම විශාල ප්‍රමාණයක් ඇලවුම් කළේය. අයියේ මෙච්චර කෑම කොටත්? මම විස්මයෙන් ඇසුවෙමි. ටික ටික හරි කමක් නෑ කන්න දනුකි. මේ රෙස්ටොරන්ට් එකේ කෑම මෝරම රසයි. ඔහු මට කෑම බෙදා දුන් විට මම ඔහු දෙස බලා උන්නෙමි. ඇයි දනුකි? අයියා මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නේ ඇයි? ඔහු කිසිවක් පැවසුවේ නැත. කාලා ඉන්න නංගි. මම ඔහු දෙස බලාගෙනම කෑම කන්නට උනෙමි. ඔහු බොහෝ කඩවසම් බව මම හරියාකාරවම දුටුවේ දැන්ය. මම සැරින් සැරේ ඔහු දෙස බැලුවෙමි. එක්වරම ඔහුද මා දෙස බැලුව අතර මම ලැජ්ජාවෙන් රතු වුනෙමි. මම ඉක්මනින් ඉවත බලා ගත්තෙමි. සිතිජාගේ නිවෝසන ඉක්මනට. මම කිසිවක් නොපවසුවෙමි. උන්වරකිව දැනටමත් ගිනල්ල ඇති. මගේ දෑසට කඳුළු උනා එන්නට විය. ඔය වගේ පාරේ ගැන හිතලා නන්න පාදනකි. ඌ මගේ යාළුවා තමා. ඒත් අපේ යාළුකම තීයෙම ඉවර වුණා. ඌ මං ගැන හිතන් හිටපු විදිහත් මං ඊයේ හොඳටම දැනගත්තා. මම නිහඬවම ආහාර ගත්තෙමි. දනුකි අයියේ මං අපේ නංගිට කියලා එයා වැඩ කරන තැන පොඩි ජොබ් එකක් කරන් දෙන්න. මම හිස සැලුවෙමි. අකේෂ අයියා ඔහුගේ නැගණියට පවසක් මට ඇල්ගේ ආයතනයේම රැකියාවක් සොයා දුන්නේය. අකේෂ අයියාට ඔහුගේම වාහන ව්‍යාපාර කීපයක් තිබුණි. එය ඔහු පටන් අරන් තිබුණේ ඔහුගේ බැංකු පොතේ සියලුම මුදල් යට කරය. වසර 2-3ක් ඔහු නොකඩවා ඒ වෙනුවෙන් රැයක් තවාලක් නැතුව මහන්සි වී අද මෙලෙස දියුණු වී උන් බව මට ඔහුගේ නැගණිය වූ සාවිත්‍රි පැවසුවාය. අකේෂ අයියා එච්චර උත්සාහවන්ත කෙනෙක් කියලා මං හිතුවේ නෑ නංගි. රාත්‍රියේදී මිදුලෙන් බංකුවේ සිට අකේෂගේ කතාව අසාවොත් මම පුදුමයෙන් පැවසුවෙමි. අපිට හිතුවේ නෑ අක්කේ අයියා මෙහෙම තැනකටයි කියලා. නංගි අකේෂ අයියා හරිම හොඳ කෙනෙක්. එයා විතරක් නෙමෙයි ඔයාලත් ගොඩක් හොඳ අය. ඇය මගේ දෙස මොහොතක් බලා උන්නාය. අක්කේ මං දෙයක් කියන්නද? මම හිස වැනුවෙමි. පුළුවන් නම් අනි සිද්ධාර්ථයෙන් අයින් වෙලා
අපේ අයියව බඳින්න. මම තිගැස්සී ගියමි. නොංගි අක්කේ අයිය කවදාවත් කෙල්ලෙකු මෙම ගෙදරට එක්කන් ඇවිත් නෑ. අඩුම යාළුවෝ එක්ක. මේ ගෙදරට අයියා එක්කන් ආව එකම කෙනා ඔයා. මට කියන්නට දෙයක් සිහිපත් නොවුණේ. මම දුටුවේ අප අසලට එන අකේෂ අයියාවය. මගේ වත අහේතුකවම රතු වී යන්නට විය. නංගිමට සිනහසින් නිවස්තුවලට ගියාය. අරයා මොකද මං වෙනකොට අතලට ගියේ? මොකෝ ඩබල් මට ගිනි ගෙඩියක්වත් පත්තු කරන්නද ප්ලෑන් කරේ? ඔහු ඉතා බැරෑරුම්ම අසනා විට මට සිනා යන්නට විය. අනේ නෑයේ එයා කිව්වේ මේ මගේ සිනාව නැතිවී මුවන් ගොඩ වන්නට විය. මොනවද එයා කිව්වේ? ඔහු විමසිල්ලෙන් ඇසවේය. නංගි කියනවා මට ඔයාව මම කතාව නැවැත්තුවෙමි. මම වතට වුණා දාදිය පිසගත්තේ මම ඉතරම් තිගැස්මෙන් නිසාය. ඔයාට ඔච්චර බයවෙලා හිතන්න තරම් නංගි මොනවද කිව්වේ? හිතට හිතෙන දෙයක් කිව්වද? ඉන්නකො මං ඕගිට. ඔහු නැගිට යන්නට සාධනා විට මම ඉක්මනින් ඔහුගේ අතකින් අල්ලා ගත්තෙමි. අනේ එයාට මුකුත් කියන්න එපායේ. එහෙනම් මොනවද නංගි කිව්වා ඔහු මවුලන් තරම්? ඔයාව බඳින්න කිව්වා. මම බිම බලාගෙනම සෙමින් පැවසුවෙමි. ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිදම මම ඔහු දෙස බැලුවෙමි. මගේ දෙස බැරෑරුම් බැල්මත් බලා ඔන්න ඔහුව දුටු විට මම ලංචාවෙන් රොතවනෙමි. අනේ එයා නිකං කියන්න ඇත්තේ. මට පවසන්නට යමක් සිතාගත නොහැකි උතන ආයාසයෙන් සිනාවේ පැවසුවෙමි. ඔයා කැමතිද? මම තිගැස්සේ කියමි. අයියේ ඔයා කැමතිද මම බඳින්න දනකි? මම උන්නේ අතර මංගිය. ඔයා මොනවද අයියේ මේ කියන්නේ? ඔයාට එහෙම දෙයක් හිතේ නැත්තං ඕම රත්තු වෙලා ගැහෙන්න එපා. මම මහත් ලැජ්ජාවකින් බිම බලා ගත්තෙමි. ඔහු මගේ ළඟින් ඉඳගත්තේය. දානුකි මි බලන්න. මට දැනුනේ මහා අපහසුතාවයකි. ලැජ්ජාව නිසාම මට කඳුළු එන්නට විය. දනුකි අඳිනවද ඔයා? මං දන්නවා ඔයාව බඳින්න මට බෑ කියලා. ඔයාව නෙවෙයි අයියේ ආයේ කවුරුවත් ගැන මට හිතන්න බෑ. සිතිජ මට මාවම නැති කරා. ඒත් ඔයා හොම මට කතා කරනකොට මට ගොඩක් දුකයි. මම හඬාගෙනම නිවස තුළට ගියමි. මම කාමරයට ගොස් අඳට වැටි අඳන්නට ගත්තෙමි. සිතිජු නිසා මං කෙසේ නැවත නැගී සිටින්නයි මට සිතාගත නොහැකි විය. දනුකී ඇඳට වැටුණුම තිගැස්සේ ගියේ මගේ අසලොන් අකේෂොයාව දැකීමෙනි. මම ඉක්මයින් ඇඳෙන් නැගිට එය ඉඳගත්තෙමි. ඔහු ගොස් දොර වසා දැමිය. ඇයි මේ තරහ වෙලා මාත් එක්ක? මං තරහ නෑ අයියේ. දනුකි මං අර දෙයව ඇත්තටමයි. මගේ අසල ඉඳගෙන ඔහු ඇසූ විට මම විස්මයෙන් ඔහු දෙස බැලුවෙමි. මොකක්ද අයියේ? මාව බඳින්න කැමතිද? ඔහු මගේ සවනකට කොඳුරා පැවසූ විට මට කෝපයක් දැනුනේ ඔහු මම විහිළුවකට ගෙන ගියා සිතාය. අයියේ ඕන මම විහිළුවක්ද? මම සැරෙන් නොසා සිටගත්තෙමි. එසැනින් පියවර කීපයක් මගේ අසලලා ඔහු මගේ දෙතොල් ග්‍රහණයට ගත්තේය. මගේ දැස් පියවෙනට විය. එය දීර්ඝ සිපගැනුමක් බවට පත්වනි. මම උන්නේ විරුද්ධ වන්නටද නොහැකි ලෙසිනි. සිපගෙන්ම අවසානයේ ඔහු මදෙස බැලීය. මට කවදාවත් තාව විහිළුවක්කුත් නෑදනකි. මං ඇහුව ඇත්තටමයි. මං උන්නේ ගැහෙමිනි. තනුකි මං ආදරේ. ඔහු එසේ පවසා මව තුරුලට ගත්තේය. මම උන්නේ සිහින ඉක්මෙනි. මට කිසිවක් සිතාගත නොහැකි විය. අයියේ මුකුත් කියන්න බා මෙහෙම එන්න ටිකක්. ඔහු මගේ ගෙල මත හිස තබාගෙන පැවසූ විට මම ඔහුගේ තුරුලෙන් දැනෙන උණුසුම නිසා දැස් පියාගත්තමි. කියන්න දනුකි. මම හිස දෙපසට සෙල්ලුවියමි. ඔහුගේ වත අඳුරුව ගියේය. ඔයාට බෑද තනුකි? බෑ අයියේ.
මම උනනා කඳුළු ආයාසයෙන් පාලනය කරගෙන පවසුවමේ. ඇයි බෑ කියන්නේ? මං කොහොමද සිටිජ ඉන්නකොට ඌ ඉන්නකොට මොකද තනුකි? ඌ වෙන කෙල්ලෙක් ගෙදරට ගෙනල්ලා පවුල් ගනවා. ඔයත් තාම සිටිජට දාගනේ. ඔහුගේ කෝපය දුටු මම තිගැස්සේ කියමි. අයියේ මං මේක ආගන්න දනකි. මං ඕට ගොඩක් ආදරේ. මං තරම් ඔයාට ආදරේ කරන්නවත් මං තරම් ඔහු පරිස්සම් කරන්නවත් මේ ලෝකේ ආයේ වෙන කාටවත් බෑ. ඔහු එසේ පවසා යන්නට ගියේය. මම ඇඳමත ඉඳගත්තෙමි. මගේ දැසින් කලලු රෝරා ගලන් නිදුගිය. ගිය ඔහු යළි කාමරයට ආවිට මම පුදුමයෙන් ඔහු දෙස බලමි. අඬන්න එපා දනුකි. ආගේ ඉතිරින්දුවට මට සමාවෙන්න. ඔහු මගේ නළලට සිපුමක් තබා යන්න ගියේය. ඔහුගේ වේදනාබර දැස් මම හොඳටම දුටුවෙමි. ඔහු කාරයෙන් නිවසින් පිටව යන හඬද මට ඇසුණේ. මම කල්පනා කරමින් උන්නෙමි. මට එහෙමම නින්ද යන්නට විය. මම ඇහැරුණේ කාමරේ දොර අසලින්ම හඬ නිසාය. දනුකි මං කාමරයට එන්නද? දනුකි බබා. අකේෂ අයියාගේ හඬට මම තිගැස්සී නැගිට්ටෙමි. මම ඉක්මනින්ම වෙලාව බලමි. වෙලාව පාන්දරක් 2ට ආසන්නය. මම සෙමින් ගොස් කාමරේ දොර විවර කළෙමි. එසනින් අකේෂ අයියා දොරද වසාගෙනම කාමරයට ඇතුළු විය. මට ඔහු වෙතින් ආවේ මත්පැන් ගන්ධයකි. බබා. ඔහු මගේ කොපුලකින් අල්ලා ගත්තේය. ඔයා බිවදයි? ඔව් බබා. මට හරි අවුල්ලද? අනේ අයියේ මං නිසා නේද? මම ඔහුගේ දැස් දෙස බලාගෙන මසුවෙමි. කිසිවක් නොපවසූ ඔහු මගේ ගෙල්ල මත ඔහුගේ මුහුණ හෙව්වාගෙන මව තුරුළු කරගත්තේය. ටිකින් ටික ඔහුමට බරුවෙන් මට තවදුරටත් දේහධාරී ඔහුව දරා ගැනීමට නොහැකි විය. මම ඔහුව ඇඳමතින් තැබුවෙමි. අයියේ. මම දැස් පියාගෙන හාන්සි වියොන් ඔහුව නැගිටවන්නට උත්සාහ කළද ඔහු දැස් විවර නොකරම මාව අද ඔහුගේ සිරුර මතට ගත්තේය. මම බියෙන් නිවුලන්ට ගත්තෙමි. අනේ අයියේ ඇයි මේ? ඔහු මගේ මතට ආවේය. මගේ දෙස ඔහු බලාවුන් බැල්මෙන් තිබුණේ උතුරන්නට තරම් ආදරයකි. එය දරාගත නොහැකි වූ මම දැස් තරයේ පියාගත්තෙමි. මගේ දෙතොල ඔහු සැනින් සිපගත්තේය. එම සිපගැනම කෙමින් කෙමින් පහළට යන්නට විය. ඔහු මගේ ළමන්ද සිපගන්නට ගත්තේය. මම ඒ විඳගත්තෙමි. මගේ ඇඳුම් ඔහුවතින් ගැලවී යන්නට ඕනේ. අයියේ. මම ඔහුගේ දෑතක් අල්ලා ගත්තෙමි. දනුකි මං ගොඩක් ආදරෙයි. ඔහු මගේ දෙතොල තරයේ සිපගත්තේය. ඔහුගේ සිපුම් මගේ සිරුර පුරාම තැවරෙන්නට විය. ඔහු මගේ සිප නොගත් තැනක් නැති තරම්ය. මම ඔන්නේ ඔහුගේ ආදරයටත් ඔහුගේ පහසටත් නතුවය. විරුද්ධ වන්නට හෝ මට හැකියාවක් නොතිබුණේ. අනේ අකේෂ. ඔහු වේගයෙන් චලනය වන්නට විය. මම ඔන්නේ හැඟීම් උතුර පිටාර කළමිනි. ඔහු මගේ දෙත යළි ග්‍රහණයට ගත්තේය. මගේ ළමද ඔහුවතින් තිරපෙන්නට විය. දරාගත නොහැකි වූ තැන මම කෙඳරීමට පටන් ගත්තෙමි. අයියේ අනේ. මගේ කෙඳරුමින් නොවේ ඔහුගේ චලනයන් තව තවත් වැඩිවීම පමණි. අවසානයේ හදිලමින් ඔහු මගේ ගතමතුට වැටුණේය. අයියේ. මං ගොඩක් ආදරෙයි. ඔහු මගේ නළලට සිපගත්තේය. මම කෝලෙන් ඔහුට තුරුළු නෙමි. මට කියාගන්න තේරෙන්නේ නෑ බබා. ඔහු මාව තරයේ තුරුළු කරගත්තේය. අයියේ කියන්න බබා. ඔයා මට ඇත්තටම ආදරේ කිව්වේ? ඔහු මගේ නිකටින් අල්ලාගෙන ඔහුගේ මුහුණ දෙසට මගේ මුහුණ හරවා ගත්තේය. මගේ ඇස් දිහා බලන්න දනුකි. ඔයාට මගේ අසුනින් බොරුවක් රැවටිල්ලක් පේනවද? ඔහුගේ ආදරයේ උතුරනා දැස දෙස බලා මම හිස දෙපසට සැලෝ යෙමි.
නෑ අයියේ. මං ගොඩක් ආදරේ තනකි. ඔහු යළිත් මෘදුව මගේ දෙතොල් සිපගත්තේය. සිපගැන්ම අවසානයේ මං ඔහුගේ පපුතුරින් හිස තබා ගත්තෙමි. ඔහුගේ හදගැස්මේ රාව මම අසාවන්නෙමි. එම හදගැස්ම ගැහෙන්නේ මං වෙනුවෙන්යි මට සිතුනේ. මම ඔහුට ආදරය කරනා බව මට වැටහුණි. මගේ දැසට සතුටු කඳුළු වනා එන්නට විය. අඬන්න එපා දනකි. ඔහු මගේ කඳුළු පිස දැම්මේය. මං රිතවද මගේ බාද? අනේ නෑ අයියේ. එහෙනම් ඇයි අඬන්නේ? මං ආදරේ අයියේ. මම හඟමින්ම පවසුවෙමි. ඔහු තරයේ මව තුරුල් කරගත්තේය. මම ගොඩක් ආදරේ මගේ වැනික. ආයිෂේ මාව දාලා නම් යන්න එපා. ඔයාව දාලා යන්න නම් මම මැරෙන්න ඕන දනකි. අනේ අයියේ. මං ආදරේ දනකි. ඔහු එසේ මුමුණත් නින්දට වැටුනේය. මමද ඔහුගේ ලය මතම නින්දට වැටුනේ. උදෑසන මම අවදි වූයේ අකේෂ් අයියාගේ තුරුලේ සිටය. මම අවදි වන විට ඔහු මා දෙස බලා වන්නේය. මම දැස් විවර කරනා විටම ඔහු මගේ කොපුලකට ආදුවක් දුන්නේය. නිරුවතින් උන් මාව ඔහු තරයේ තුරුල් කරගත්තේ මගේ කොපුල් ලැජ්ජාවෙන් රතු වන විටය. "Good morning සුදුවැනික." "Good morning අකේෂ් අයියේ." මම සෙමින් නිබුණු වෙමි. ඔහු අප දෙදෙනාම වැසිනා ලෙස පොරෝනය දමා මගේ ගත මතට ආවේය. "ආයිෂේ ඔයා මගේ තනකි මගේ විතරයි. ඊයේ දවස මට කවදාවත් අමතක වෙන එකක් නෑ." ඔහු මගේ හිස් මුන්දන සිපගත්තේය. "අක්කේ වැඩට යන්නේ නැද්දෝ?" එක්වරම නංගිගේ කතාහඬ ඇසෙන සැනින් මම බියපත්ව ඔහු දෙස බැලුවෙමි. "අක්කේ නැගිටින්නෝ." ඇය දොරට තට්ටු කරමින් පැවසුවාය. "මං නැගිටලා ඉන්න මං එන්නම්." මම කලබලෙන් පැවසුවෙමි. අකේෂ් අයියා ඔහුගේ ඇඳුම් ඇඳගත්තේය. "වැනික මං කාමරයට යන්නම්. ඔයාගේ කාමරේ මම මෙහෙම ඉන්නවා දැක්කොත් අම්මා නංගි උනත් අපි ගැන වැරදියට හිතයි." මම හිස සැලුවෙමි. ඔහු ගිය පසු මම නැගිට සූදානම් වුනෙමි. අක්කා හරි ලස්සනයි. ලාරෝසුබෑ සාරියක් ඇඳන්ගා මගේ දෙස බලා නංගි පැවසූ විට ඔහු සිනාසුනෙමි. "ඇත්තවද නංගි?" "ඔව් අක්කා හරියට ප්‍රින්සස් කෙනෙක් වගේ." මම සිනාසෙමින් දැසමග උදැසන ආහාරය ගත්තෙමි. "මං දෙනවා ගිහින් දාන්නම් අද." අකේෂ් අයියා මගේ දෙසම බලාගෙන පැවසූ විට පෙරදින රැය මතකුයි මගේ කොපුල් රතු වුණේ. ඔහු අප දෙදෙනාව ආයතනයෙන් දමා පිටත්ව ගියේ මගේ කොපුලක් නංගිට නොපෙනෙන්නට සිපගත් පසුවය. මගේ ජීවිතය අලුත් වී ඇතැයි මට සිතුනි. රාජකාරිය අතින්ද මට මහලොකු වගකීමක් තිබුණේ නැත. මම කරනා දේ ආසාවෙන් හා උපරිමයෙන් කළෙමි. "අක්කේ අද මට ටිකක් වෙලායයි වැඩ ටික කරන්න. ඔයාට යන්න පුළුවන්ද තනියම?" නංගි මම යන්න සූදානම් වූ විට මගේ අසලට පමණ පවසුවාය. "ඒක කමක් නෑ නංගි මං යන්න." අකේෂ් අයියාට මාව එක්ක යන්න ලෙස පැවසීමට සිදුනොත් මම ඒ අදහස අත්හැරියේ ඔහුගේ වැඩද ඒ නිසා පාඩු වන බැවිනි. මම සෙමින් බස් රථය නවතා තිබෙන තැන වෙත පියන ගන්නට වුණේ. "තනුකි." එක්වරම ගවරන හෝ මගේ උරහිසින් අල්ලා මව නැවැත්වූ නිසා මම පුදුමයෙන් පිටුපස හැරුණෙමි. මගේ සියෝ ළඟම වෙවුලන්ට වූයේ සිතිජව තුටුපසුවය. මම ඉක්මනින් ඔහු මගහැර යන්නට ගියද ඔහු මගේ අතකින් අල්ලා ගැත්තේය. "අතාරින සිසිය?" "අතාරින්න? තමුසේ මේ කොහෙට ගියද නකි?" "ඒක ඔයාට වැඩක් නෑ සිසිජු. මගේ අත අතාරින්න මට යන්න ඕනේ." නමුත් ඔහු මගේ අත තවත් අද කර අල්ලා ගත්තේය. "දනුකි මට කතා කරන්න ඕනේ." මගේ දැසට කඳුළු උදා එන්නට විය. දෙයියන්ගෙන් අහුමෙන් මගේ අත අතාරින්න සිරිජ. "ඔයා මට කරපු දේවල් මට හොද්දටම ඇති. මට ඔයා එක කතා කරන්න කිසිම දෙයක් නෑ." "මං දන්නවා දනකි ඒත් ඔයා හොම ගේ කෙනගේ ගෙවල් ගන්න ඉන්න එපා බීදරට ඉන්න අය."
මම පිළිකුලෙන් ඔහුගේ අත ගසා දැම්වෙමි. ඔයයි ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්න ගෙදරටද මඩවා එන්න කියන්නේ? දනුකී මට ඒකිව එපා. මට ඕනේ ඔයාව. මම දුකත් කෝපයත් සමගින් ඉදිරියට පියවර තැබුවමි. දනුකී මේ අහන්න. මම ඉස්සනින් නැවතී ඔහු දෙස බලවෙමි. මොනවද මට අහන්න කියන්නේ? දනුකී ඔයාමට ආදරේ. මං ඒක දන්නවා. මං ආදරේ කරා. ඒත් දැන් නෑ. මම ස්ථීර හදින් පැවසූ විට ඔහුගේ වත අඳුර වේ කියෑය. ඇයි උඹට මට වඩා කේශෝලක වුණාද? අනේ එහෙම එකක් නෑ සිතිජු. ඔයා මාව ගෙදරින් එළියට දාලා මට මගේ ගෙදර අයවත් නැති කරනකොට මට හිටිය අකේශය විතරයි. සිතිජුගේ කෝපය දුටු මම හැරී යන්නට හැදුවද යලි ඔහු මාව නැවැත්තුවේය. විකාර කරන්න එපා සිතිජු, මේ පාර. තමුසේ මෙච්චර වෙනස් වුණේ කොහොමද දනුකී? මම කිසිවක් නොපවසා සිටියෙමි. ඔයා ගොඩක් ලස්සනයි දනුකී සාරිට. මම ඔහු දෙස බලවෙමි. ආයි ගෙදර එන්න. මට සමාව ඉන්න. කවදාවත් නෑ සිතිජු. මන් මේසේ පවසා යලි ඉදිරියට ගියෙමි. අහු මගේ මග හරස්කොට හිටගත්තේය. මොන පිස්සුවක් මේ සිතිජු? තමුසෙට මොරවල අකේශෝ ලොකුයිද දනුකී? ඔව් සිතිජු. ලොකීම තකේශෝයාට වඩා. එහෙමද නෝනා? ඔහු සමච්චලේ නසනා විට මම ඉවත බලාගත්තෙමි. උඹ මගේ ධ්‍යානි කියලා මතක් කරන්න එපා. ඒකත් මං ඉක්මනට ඉවර කරන්න සිතිජු. තමුසේ ඩිවෝස් වෙන්න දාන්නේ මගේ? ඔව්. කවදාවත් මං උඹව ඩිවෝස් කරන්නේ නෑ තනුකී. උඹ මගේ ගෑණි. දැන් දෙක මතක් වුණේ සිතිජු? තනුකී මං අකේෂායට ආදරේ සිතිජු. මෙහෙම කරදර කරන්න එපායි. ඔහුගේ තැස් පුදුමයෙන් විසල්ල අතර එසැනින් නුවන අඳුර විය. ඔහු වෙතනම සිටියවී මම යන්නද ගියෙමි. හවස මම බස්රථයෙන් නිවසට ගිය පසු දුටු දසනින් මම වෙවුලා ගියෙමි. නිවසේ අකේෂයා සමග බහින් බස් වෙමිනුන් සිටිජවදුරු මම ඉක්මනින් අවුනසලට ගියෙමි. දනු කියන්න ගෙට? අකේෂය පැවසුවේය. ගෙට යන්න? අකේෂ මේ මගේ ගෑණි. මං ඔබට එකපාරකුත් කිව්වා දනුකී නැගපන් වාහනේට. මම උන්නේ කිසිවක් සිතාගත නොහැකිවය. නන්දා හෝ නංගී නොසිටියේ වාසනාවකට යයි මට සිතුනේ. සිටිජෝ ඔයයි මෙයාවේ? මම කෝපයෙන් ඇසුවෙමි. මං ආවේ මගේ ගෑණි වෙක්කයි යන්න. මගේ සිත කෝපයෙන් බර වුණේ. සිටිජෝ ඔයයි මට යන්න කිව්වේ? මං යන්න කිව්වා තමන්. ඒත් උඹ හිතුවද මං ඔබ එහෙමත් හරි කියලා? මට ඔහු පිළිබඳව බහව පිළිකුල් සිතුනේ. ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද සිටිජෝ? නෑනේ. නගපන් වාහනේට. කොට වහපන් සිටිජෝ. ආයේ ඔබ වචනයක්වත් දනුකිට කියලා තිබ්බොත් මාව පාලනය කරගන්න මටවත් බැරිවි. ඇයි උඹ පොර වෙන්නද යන දනුක ඉස්සරහා? සිටිජෝ සමච්චලේ නැසුවේය. මට දනුක ඉස්සරහා රඟන්න ඕනේ නෑ බං. ඒකි දන්නව මං කවුද උඹ කවුද කියලා. කරුණා කරලා ගෙදරින් ඵලයන්. යනවා තමා. මං යන්නේ මගේ ගෑණිවත් අරන්. දනුකී නැගපන් වාහනේට. ස්ථිතිජ ඔයා මාව එක්කන් යන්න හදන්න ඕගේ හොර ගෑණි ඉන්න ගෙදරටද? කෝපය හා දුක නිසාම මගේ දැසට කඳුළු උනා එන්නට විය. මං යන්නේ උඹයි මමයි විතරක් ඉන්න ගෙදරට දනුකී. එහෙ ආයේ වෙන කවුරුත් නෑ. සිටිජ මගේ දෙසම බලාගෙන පැවසුවේය. එතකොට කෝ මෙයානින් කියන්නේ? ඒක උඹට වැඩක් නෑ අකීෂ. උඹ මගේ පවුල් ප්‍රශ්න වලට අත නොදා ඉඳපන්. මට අත නොදා ඉන්න තිබ්බා. මෙතන ඉන්න වෙන කවුරු හරි නා. මේ ඉන්නේ මං ආදරය කරන කෙල්ල සිටිජ. ඒ කෙල්ලගේ ප්‍රශ්න මගේත් ප්‍රශ්න වෙනවනේ නේද? සිටිජගේ අත මිට මෙලවි මුහුණ කෝපයෙන් අඳුරවන අයුරු මම බලා උන්නෙමි. උඹලා දෙන්න ආදරය කරනවා? එසේ පවසා සිටිජ මහා අඩින් සිනාසනේය. එසැනින් සිනාව අතුරුදන් කළ ඔහු කෝපයෙන් මගේ දෙසට ආවේය. පොල්ලයන් වාහනේට ආය මං ඔබට කියන්න. තමුසේ ඔකේ මිනිහෙක් ළඟට මං කවදාවත් ආයෙන්නේ නැහැ. මම ඔහු දෙස එකෙල්ලේ බලාගෙන පැවසෙමි. මොකද්ද අකෝතෝ කිව්වේ?
සිතිජ මත ගැසීමට අත ඔසවන්නටත් ප්‍රථම අකේෂු වේගවත් පහරක් අසට ගැසුවේ. මම බොහෝ වියව නෙමේ. උඹ කවුදයකු මට අත උසන්න? සිතිජුද වේගවත් පහරත් අකේෂුට ගැසුවේය. අනේ එපා. මම බියන්න කෑගසමින් ඔවුන්ගේ රණ්ඩුව නැත්වීමට උත්සාහ කළද ඔවුන් දෙදෙනාව නැවැත්වීම මට කීයටවත් කළ නොහැකි විය. මම දුටුවේ සිතිජුගේ කරින් ලේ ගලනවාය. පොල්ලයන් යන්න උඹට මං කිල්ල වරන් යන කෝමත් දෙන්න. අකේෂ සිතිජුට තවත් පහරක් ගසා පැවසුවේය. අකේෂයියෙන් දැන් ඇති. මම අඩ අඩාම පැවසුවමි. උඹ මට අතුස්සව වනේද? තොනුගේ තෝත් පරිසංගලා හිටපං. සිතිජ එසේ පවස මාදෙසම බලාගෙන ඔන්නේය. ඔහුගේ දැස්සලෝ රුදුරු බව දුටු මම බොහෝ බියපත් වනෙමි. සිතිජ යන්නට ගියේය. ඔයාට නිපා. මගේ අසලට අකේෂයියා මව තුරුළි කර ගැත්තේය. අනේ මං නිසා නේද මේ හැමදේම. මං හඩ අඩාම හොට තුරුළු නෙමි. නෑදනු කිය මට දැනුණු වරදකාරී හැඟීම මට මගේ සිතින් ඉවත් කළ නොහැකි විය. දැන්ගනන්න එපා ගීන් හෝදගන්නකෝ අම්මත් තේදැන්. මට ගොඩක් තුකයි අයියේ. ගීන් හෝදගන්න මනික කියන දෙයාලා. අයියේ ඔයාගේ මෝන රුවාල වෙලා. සිතිජගේ පහරැක් නිසා ඔහුගේ මුවාසනල් ලේබිඳුවත් ගල්ලේ තිබුණේ. ඒකට කමක් නෑමනික අහු මගේ හිස්මුදන සිප කැත්තේය. මං අම්මටට කියන ඩංකි අරුවකින් ඉක්මොර ඩිවෝස්සය කරන් අපි බඳිමු. මම හිස සල්ලුවමි. නමුත් මම දනවන් එකම කාරණය නම් සිතුජුවෙන් දික්කසාදය මට ලබාගත නොහැකි බවය. මට සිතුනේම ඔහු මගෙන් පලිගනීවියයි කියාය. දැනුණු සිතුවෙල්ල සමග මම අකේෂෝයාව තවත් තදින් වැළඳ ගත්තෙමි. මැනික ඕනවට වඩා හිතන්න එපා. ගීන් හෝදන් තේකක්කේ මදාගෙන එන්නකෝ අපි ටික කතා කරමු. මම හිස සල්ලුවමි. ආය බරක් වෙනවනම් මට කියන්න. එනවනම් නංගි එක විතරක් එන්න. මට මොන වැඩක් තිබ්බත් මං වාව ගන්න නැතුව ඉන්නෑ නේද? මං හිතුවා අයද මං නිසා වැඩපාඩුවේ කියලා. මම සිතිජුගේ හමුවීමද ඔහුට පැවසෙමි. ඔවෙන්න මොකේටද කියලා අපි බලමුකෝ. මම උන්නේ කියාගත නොහැකි බියකිනේ. සිතිජුගේ රුදුරු දැස් මට මැවී පැනෙන්නට විය. මම උදාසනම සූදානම් වූයේ රැකියාවට යාමටය. මනික මං ගිහින් දාන්නම් ආව. අනේ මම බස් එකේ යන්නම් අකේෂයියා. මම පැවසුවද ඔහු ඇසවේ නැත. අද නංගිත් නිවාඩුනේ. මට ඔව තනියෙන් යවන්න බෑ. මම හිස සොලා ඔහුගේ රථයට ගොඩවුනෙමි. ඔහු මාවතට රියදමෝ විට මම ජනේලයෙන් එවිට බැලුවමි. දනුකි අම්මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එයාලා දෙන්නම ඔට කැමති. මම බිම්වලා ගැත්තෙමි. කල්තුනා කරන්නේ පවස්තුව. ඔහු මගේ හිස අතගාන අතරේ පැවසූ විට මම සෙනෙහසින් ඔහු දෙස බැලුවමි. නමුත් දුටු දසුණු නිසා මගේ දැස් විසල් විය. එහාපසින්නා ලොරියක් අප දෙදෙනාගේ වාහනේ දෙසට වේගයෙන් එන්නට විය. අකේෂු! මම මරහඬ දෙමින් කෑගසූ අතර අකේෂයියා පුදුමයෙන් මගේ දෙස බලනවත් සමගම එම ලොරිය අපගේ කාරය හප්පන්නට විය. මම උන්නේ සිහියත් අවස්තිහියත් අතරය. මම රිදුම් දෙන හිසත් සමගම අපහසුවෙන් දැස් විවර කළවි. දුටු දසුනින් මගේ ඇඟ පන්න නැතිවිය. මම දුටුවේ මුහුණ වැසෙන්න්නටම ලේපෙරාන සුක්කාන මුඩ වැටයවුන් අකේෂයියාවය. පිරිස් එකතු වී කෑගසනාහන මට අසනි. මට කෑගසා හඬන්නට අවශ්‍යවද මට කතා කරගත නොහැකි විය. අකේෂයියාගේ ලේවලින් නැවී තිබූ මුහුණ දෙසම බලාවුන් මගේ දැස පියවෙන්නට විය. මම අපහසුවෙන් දැස් ඉවර කළෙමි. ඩොක්ටර් පේෂන්ට සිහියාවා. මා සලෝන හෙදියක් කෑගසමින් අන්නට ගියාය. මම අපහසුවෙන් වටපිට බැලුවෙමි. වෛද්‍යවරයෙක් මා සලට ආවේය. දනුකි කොහොමනවද? ඔහු මගේ හිස අතගා අසු ඇසිල්ලේ මට සිහිපත් වනේ අකේෂයියාවය. අකේෂ අනිත් අකේෂ
මම කෑගසා හඬමින් ඔහුව සොයන්නට නැගිටින්නට උත්සාහ කළමි. ප්ලීස් රිලැක්ස්, අහන්න දරුවෝ. වෛද්‍යවරයා පැවසූ කිසි දෙයක් පිළිබඳව මට නිරවුවක් නොවෙනි. එක්වරම හඳාගෙන ආවේ අකීෂ්ගේ නංගිය. අයියව බේරගන්න බැරි වුණා අක්කේ. අයියා එතනදිම මැරිලා. ඔහුගේ නැගණිය විලාප තියමින් හඬන්නට ගත් විට හෙදියන් දෙදෙනෙක් ඇව වත්තම් කරගෙන ගියා. මට ඔහුගේ මුහුණ මැවි මැවි පෙනෙන්නට වුණේ. එසැනින් මගේ වටා සියල්ල නිලංකාර විය. දරුවෝ කොහොමද වටවෙන්? වෛද්‍යවරයා පැවසූ විට මම මහා හඬින් හඬන්නට ගත්ෙමි. මගේ හිස ඒත් සමගම තැදිව රිදෙන්නට විය. මගේ හිස පැලේ මැහුම් ගසා තිබුණේ. එහි වේදනාවක් මට දැනුනේ දැන්ය. අකීෂගේ නැගණිය මගේ අසලට පැමිණ හඬන්නට ගත්තාය. මම උන්නේ දිල්ලොබක අතුරමං විය. අකීෂ අයියාගේ දේහය නිවසට ගෙනා විට රෝහලෙන් යන්නට මටද අවසර ලැබුණි. අකීෂ අයියාගේ මව මට සාප වදිමින් බැඳ වැදෙමින් හැඬුවේ මම අකීෂව මරා ගත්තා ලෙස පවසාය. මේ සිතාමතා කළ ඝාතනයක් බවට සැකයක් නොවුනි. කළ අයෙකු තවමත් සොයාගෙන තිබුණේ නැත. නමුත් සිතිජව තවමත් අත්අඩංගුවටගෙන නොතිබුණි. මට සිදුනේම ඔහු පොලිසිය සියලු දෙනා හඳුනනා බැවින් නිසාය. නැරිලා ඵලයන් උඹ. මගේ කොල්ලව උඹේ මිනිහලව මරව ගත්තා. උඹව ගෙට ගත්ත නිසයි මේ ඔක්කොම. ඔහුගේ මව කෑගසා පැවසූ විට මම අවසිහියෙන්ම ගියේ සිතිජව සොයාගෙන ඔහුගේ නිවසටය. තනු කියෝයා? සිතිජු මගේ හිසේ සිට දෙපතුල දක්වාම බැලුවේය. එන්න බබෝගෙට ගොඩ ගාලකින් ඉතින්නේද? ඔහු සමච්චදෙන් අවසුවේය. සිතිජ මට වතුර ටිකක්. මම අපහසුවෙන් පැවසෙමි. ඔහු කුස්සියට ගිය පසු මම දෙහි ගියමි. ඔයාද මගේ අකීෂෝ මැරුවේ? මම අසිහියෙන්ම නැසුවෙමි. ඔයා හිතන්නේ ඒ මං කියලද බමෝ? ඔහු සිනාසෙමින් පැවසූ විට මගේ අත මිට මෙලවෙනි. මම ඔන්නේ අපහස හා සාප වැදී උමතු වෙලාය. ඔයා එහෙම කරේ සිතිජ? එහෙම කරේ ඌව මැරෙන්නම තමා. මාව බල්ලෙක් වගේ තොට්ටුතාපුත් තොපෙන් පලිගන්න එහෙම කරේ. දැන් කෝ තුගේ මහලොකු අකීෂ අයියා. උඹට දැන් එන්න පුළුවන් නේද මංගාවට? උඹට දැන් කවුල් නෑනේ? ඔහු මා හඬින් සිනාසෙන්නට ගත් විට මට අකීෂගේ මුහුණ යලි යලි මැවී පැනෙන්නට විය. මම කිසිවක් නොපවසා මවතට ගියමි. මම අකීෂගේ ලේ පිරුණු මුහුණ සිහි කරමින්ම මම පාර පනින්නට ගත්තද මම දුටුවේ මා දෙසට වේගයෙන් එන ලොරි රථයකි. මම පාර මැදම නතර වුණි. අනුකී? මට ඇසුනේ සිතිජ කෑ ගසන හඬය. මම ඔහු දෙස බැලුවෙමි. ඔහු බියපත්ව මා දෙසට එන්නට හැදුවද ලොරි රථය මාව යට කර යන්නට ගියේය. අනේ මට සමාවෙන්න මැනික. අනේ කවුරු හරි මැනිකව බේරගන්න. සිතිජ මා අසල වැල ගසාගෙන කෑගසනා හඬත් සමගම මගේ දැස් සදහටම පියවෙන්නට විය. මොකද හිතෙන්නේ අද කතාව ගැන? කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. දැන්වත් මතක ඇතුව අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නත් අමතක කරන්න එපා ළමයි. මොකද නැත්තම් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න විදිහක් නැහනේ. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. එහෙනම් අලුත් කතාවකින් හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.